අද ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ බලපිටියේ පාලමට. පාලම යට තමයි අද අපි මාළු අල්ලන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අද ඉතින් අපි පාවිච්චි කරන්නේ මේ ලූවර් එක. මේකේ නම තමයි GoBite කියන ලූවර් එක තමයි අද පාවිච්චි කරන්නේ. මේ ලූවර් එකට ඉතින් දල්ලු, පරව්, මේ ඉලේෝ ඒ වගේ මාළු කනවා. බලමු ඉතින් try එකක් දීලා. මේ තින්නේ ඉතින් ආටියා. මේක අපි ගාව තිනෝ විකුණන්න. ඕගොල්ලන්ට මේ ආටිය ගන්න පුළුවන්. සුපිරිම භාණ්ඩේ මේ පරව් ආයි මේක හොයාගෙන එන්නේ. මෙන්න ඉතින් අපට කාපු මුල්ම මාළුවා. කොස්සෙක් ඉතින් සුපිරි කොස්සෙක්. මේ අපේ යාළුවට තමයි මේක කෑවේ. මාළු දෙන්නෙක් විතර කෑවා. එකෙක් කාටියක් කඩාගෙනම ගියා. බලමු ඉතින් තව try එකක් දීලා රෑවෙන්දි තමයි ඉතින් මාළු ටික බදින්නේ. ඉතින් අපි දැනට තාම එක මාළුවයි ඇල්ලුවේ. අපට මාළු දෙන්නෙක් විතර කෑවා. එකෙක් අපේ ගෝබේට් එක කාටියක් කඩාගෙනම ගියා. මේ මං හිතන්නේ අපි දැක්ක විදියට නම් දලෙක්. බලමු ඉතින් කොහොම හරි දලෙක් පරව් ටිකක් අල්ලන්න මේ ඉලෙයොත් එහෙම ඉන්නවා. බලමු try එකක් දෙන්න. ඉලේකුත් ගහලා ගැලවුණා. ඉලෙයා ඉක්මනට ගැලවෙනවා. මේ කටේ ආටිය වැදුනම ඉක්මනට ඉලයා ගැලවෙන්න බලනවා ගානට ගන්න ඕනේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඔන්න ඉතින් ගෝබේට් ආටියට ගැහුවා ඉලෙක්. පේනවනේ සයිස් එක. සුපිරිම ඉලෙක්. 4-5 දෙනෙක්ම ගැහුවා. ආපේ ආටි දෙන්නෙක් කඩන් ගියා. ඉතින් පේනවනේ ගහන සයිස් එක ඉලෙයෝ. ගොඩක් මහතේ තංගුස් දාන්නත් බෑ. එතකොට මාළු ගහන්න නෑනේ. පේනවනේ බඩු. අපි තව try එකක් දෙමු. බලමු මොකද වෙන්නේ කියලා. මේ තින්නේ ඉතින් අද අල්ලපු සුපිරිම බඩු දෙයක් ඇල්ලුවා. ඉතින් ගොඩක් මාළු කෑවා. කඩන් ගියා. කොස්සෙකුත් ඉන්නෝ. ඉලෙකුත් ඉන්නෝ. ඉතින් ඉලෙය ගොඩක් අපට කාලා ගැලවුණා. අපේ ලුවස් දෙකකුත් අද ගැලවුණා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.